අද පළවෙනි රචනා සාකච්ඡාව තමයි පටන් ගන්න. එතකොට මුලින්ම රචනාවක් ඇක්ටිවල රචනාවක් ලියන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. එතකොට මුලින්ම දැන් ප්‍රශ්නයක් එනවනේ මේ වගේ. අපි ගමු අද පළවෙනි ප්‍රශ්නේ ජල ප්‍රභවයක් තේරීමේදී සලකා බැලිය යුතු කරුණු විස්තර කරන්න. එතකොට මේකේ අහලා තියෙන්නේ ජල ප්‍රභවයක්. හරිද? ජල ප්‍රභවයක් තේරීමේදී බැලිය යුතු කරුණු. එතකොට මෙතෙන්දී අපි මුලින්ම හැඳින්වීමක් කරමු. එතකොට රචනාවක් ලියද්දී මුලින්ම බලන කරුණු ටික. ඒ කියන්නේ මුලින්ම අපි හැඳින්වීමක් තියෙන්න ඕනේ. කියන්නේ නිර්වචනයක් ලියන්න ඕනේ. එතකොට මේකේ නම් එතකොට ජල ප්‍රභවයක් කියන එකේ නිර්වචනය. ජල ප්‍රභවය කියන එකේ නිර්වචනය තමයි ලියන්නේ. එතකොට ඒකට ලකුණු හම්බ වෙනවා. ඊළඟට කරුණු ටික දාන්න ඕනේ. ඊළඟට රූප සටහනක් අඳින්න කියලා තියෙනවා නම් ඒ රූප සටහන අඳින්න ඕනේ. එතකොට මේ කරුණු වලට හැඳින්වීමට රූප සටහනට කියන කොටස් වලට තමයි ලකුණු හම්බෙන්නේ. එතකොට අපි මේ රචනාව ගත්තොත් ජල ප්‍රභවයක් තේරීමේදී සලකා බැලිය යුතු කරුණු විස්තර කරන්න තියෙන්නේ. එතකොට ජල ප්‍රභවයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම යනු කියන එක ගන්න ඕන මුලින්ම. එතකොට ඒක නිර්වචනය දියන්න ඕන ජල ප්‍රභවයේ. එතකොට එන්නේ මොනවද? අවශ්‍යතා සපුරාගත හැකි ප්‍රමාණයෙන් ජලය වසර පුරාම හෝ වසරේ යම් කාලයක් තුල ලබාගත හැකි ජල මූලාශ්‍රයක් තමයි අපි ජල ප්‍රභවයක් කියලා කියන්නේ. ඊට පස්සේ ඒකේ ජල ප්‍රභවයේ තෝරාති මොනවද අපි බලන කරුණු කියන එක ඊළඟ ලියන්න ඕනේ. මේකේ රූපයක් අඳින්න ඕනේ නැහැ. මේකේ අහලත් නැති හින්දා කියන්නේ ජල ප්‍රභවයක් තේරීමේදී කරුණුනේ අහලා තියෙන. ඒතර රූපයක් ඕනේ නැහැ. එතකොට මේකේ කරුණු ලියද්දී කියන්නේ අපිට ඕනනම් පුළුවන් කියන්නේ ඉලක්කම් දාලා කරුණු ටික දාන්න. ඒ වගේම මේ කරුණු විස්තර කරන්නත් ඕන. පොඩි රූලක් දෙකක් විස්තර කරලා ලියන්න ඕන. ඊට පස්සේ ගත්තොත් නැත්තම් ඕනම විදිහකට කියන්නේ ඇක්ටිවල එහෙම ඡේද විදිහට ලියන්න ඕන කියලා එකක් නැහැ. මේ කරුණු ටික හරියට තියෙන්න ඕන. විස්තර කිරීම නම් ටිකක් ඒ කියන්නේ අකුරටම හැම බලන්නේ නැහැ. විස්තර කිරීම පුළුවන් විදිහට විස්තර කිරීම ලිව්වත් ඇති. කරුණු ටිකයි මේ නිර්වචනයේ හරියටම තියෙන්න ඕන. බයෝ වල වගේ කියන්නේ පොයින්ට් එකටම බලන්නේ නැහැ ඇක්ටිවල. ඊට පස්සේ අපි කරුණු ටික ගමු. මේකෙදි කරුණු විදිහට මුලින්ම වගා කර ඇති භෝග සඳහා ප්‍රමාණවත් ජලය ලබා ගැනීමේ හැකියාව තමයි පළවෙනි කරුණ. ඊළඟට දෙවෙනි කරුණ. එතකොට මේ ජල ප්‍රභවයක් තේරීමේදී අපි කොහොමද ඒක සලකා බලන්නේ කියන එක මේ අපේ කරුණු සාකච්ඡා කරන්නේ. ලබා ගන්නා ජලයේ ඇති ගුණාත්මක බව හා අපද්‍රව්‍ය වලින් තොරවීම කියන එක දෙවෙනි කරුණ. කට 3 ජල ප්‍රභවය සැකසීමට හා වගා භූමියට ජලය ගෙනීමට අවශ්‍ය වන පිරිවැය. අපි කොච්චර මුදලක් යනවද කියලාත් හිතලා බලන්න ඕන ජල ප්‍රභවයක් මේ වගා භූමියට තෝරගත්තී. ඊට පස්සේ 4 වෙනි එක තමයි වගා බිම හා ජල ප්‍රභවය ඇති අතර තියෙන දුරත් බලන්න එපා. නැත්තම් ගේන්න එපා. ගොඩාක් දුර වුණොත් ඒකත් අමාරුයිනේ. එහෙනම් පිරිවැයත් වැඩි වෙනවා. ඒ වගේ කරුණුත් සලකා බලන්න ඕනේ. පස්වෙනි එක දැනට ඇති ජල සම්පාදන ක්‍රමය හා ගලපාගත හැකි බව. කියන්නේ දැනට මොකක් හරි වගා භූමියට අපි ජල සම්පාදන ක්‍රමයක් පාවිච්චි කරනවා නම් ඒකට ගලප ගන්න පුළුවන් වෙන්න ඕන. ඊපස්සේ ඊළඟ කරුණ ජල ප්‍රභවය පුෂ්ටියද උපපුෂ්ටියද? පුෂ්ටියද කියන ක්‍රම ටිකක් තියෙනවා. ඒ ක්‍රම වලින් පුෂ්ටියද උපපුෂ්ටියද කියන එකත් අපි සලකා බලන්න ඕනේ. ඊට 7 වෙනි අවසාන කරුණ තමයි වගාවට අවශ්‍ය කාලයන්හිදී ජලය ලබා ගැනීමට ඇති හැකියාව අපි බලන්න ඕනේ. මේ තියෙන්නේ 20යි 23 දෙවනි පේපර් එක දෙවනියට දුන්න පේපර් එකේ මාකින් එක. එතකොට මේකෙදි අහලා තියෙන ප්‍රශ්නේ භෝග ශේෂ්ත්‍ර වලට ජල සම්පාදනය කිරීම සඳහා සුදුසු ජල ප්‍රභවයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. එතකොට ඒකෙදි මුලින්ම නිර්වචනය දීලා තියෙනවා. අර නිර්වචනේ ඒක දීලා තියෙන ඊළඟට මේ කරුණු ටික. කරුණු ටික ගත්තොත් අර කරුණු ටිකම තියෙනවා. කරුණු 6ක් මෙතන අරන් තියෙනවා. ඒක විස්තර කරන්නත් ඕන මේ විදියට. එතකොට මෙතෙන්දී මේකේ ලකුණු දීලා තියෙන විදිය තමයි බලන්න ඕනේ. හැඳින්වීමට ලකුණු 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් කරුණු 5ක් සඳහා 3 වරක් 5 15ක් දීලා තියෙනවා. ඊළඟට කරුණු 5ක් නම් 25ක් දීලා තියෙනවා. ඊළඟට කරුණු 5 විස්තර කරනවට ලකුණු 25යි.
කරුණු වලට ලකුණු 15යි. ඔක්කොම ලකුණු 50යි. ඒ කියන්නේ 50 කියන්නේ මේක එක කොටසක්නේ. ඒතකොට 2.5ක් වගේ තමයි එන්නේ මේ එක ප්‍රශ්නකින්. 2.5ක් තමයි මේ ප්‍රශ්නෙට මුළු ලකුණු එන්නේ මේ බෙදලා ගත්තා. ඔයාලා කැමති නම් මේ විදිහට එසේ ටිකත් මට මේ දාන් යන්න පුළුවන්. ඔක්කොම නෙමෙයි, ඔක්කොම පාඩම් වලින් බෑනේ. ටිකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසට 2ක් වගේ දාන් යන්න පුළුවන්. එතකොට ඒකත් මේ කමෙන්ට් එකක් දාලා තියන්න ඕන නම් ඊළඟට තව මේ channel එක subscribe කරන්න, තව ළමයෙක්ට මේක බලන්න share කරන්න යාළුවෙක්ට ඔයගොල්ලෝගේ